ඔන්න අද මම අරන් ආවා වෙනස්ම වීඩියෝ එකක්. මේ තියෙන්නේ මං මාස 6ක් විතර එකතු කරපු සල්ලි. මං මේ විදියට සල්ලි එකතු කරන්න ලොකු හේතුවක් තිබුණා. මේක ටිකක් වෙනස් විදිහේ හේතුවක් හැබැයි. මෙහෙමයි. මට ඉතින් ටික කාලෙක ඉඳලා තිබුණා සිගරට් බොන පුරුද්දක්. මේකට ඉතින් හැමදාම ගෙදරනුත් බරබරේ වැටුණා. ඊට පස්සේ මං හිතුවා ඉතින් මේක නවත්තන්න ඕන කියලා. ඊට පස්සේ මං සිගරට් බීම ටික ටික නැවැත්තුවා. ටික දවසක් යනකොට මට ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්න පුළුවන් වුණා. හැබැයි මම නවත්තලා නිකන් හිටියේ නෑ. මම සිගරට් බොන සල්ලි ටික ටික එකතු කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් ඉතින් දවසකට සිගරට් 2-3ක් වගේ අනිවාර්යෙන්ම ඉතින් පෙවෙනවා. දන්නවනේ ඉතින් යාළුවොත් එක්ක එකතු වුණාම සමහරක් දවසට මං හිතන්නේ ඊටත් වැඩි. මොකද පාටි, මලගෙවල්, බණගෙවල් වල ගියාම කොහොම හරි ඒක දැන් සම්පූර්ණයෙන්ම නැවතිලා තින්නේ. මං දවසකට සිගරට් බොන සල්ලි මේ විදියට හැමදාම හවසට එකතු කරා. මේකට මම දවසකට 200 සමහර දවසට 300 වගේ දැම්මා. මේ තියෙන්නේ මම මාස 6ක් විතර එකතු කරපු සල්ලි. ඔක්කොම මෙතන තියෙන ඒවා 100 කොළ, 50 කොළ, 20 කොළ විතරයි. මේ කප් එකේ ලේයර් දෙකක් තියෙනවා. අනිත් පැත්ත හැරෙව්වත් වැටෙන්නේ නම් නෑ. ඒ තරම්ම ගොඩක් සල්ලි මේකේ හිර කරලා දාලා තියෙන්නේ. අපි දැන් මේ සල්ලි ටික අරන් බලමු. මම මාස 6කට කීයක් එකතු කරලා තියෙනවද කියලා. ඔන්න ඉතින් ඔක්කොම ගණන් කරලා මේ විදිහට මම හදාගත්තා. බලන්නකෝ අපි නොදැනුවත්වම මාර සල්ලි ගොඩක් තමයි උච්චලා තියෙන්නේ ඉතින්. මෙතන තියෙනවා 100 කොළ 477ක්. ඒ කියන්නේ රුපියල් 47700ක්. 50 කොළ තියෙනවා 167ක්. ඒ කියන්නේ රුපියල් 8200ක්. 20 කොළ නම් ටිකක් අඩුවෙන් තියෙන්නේ. 20 කොළ 95ක් තමයි තිබුණේ. ඒ කියන්නේ රුපියල් 1900ක්. එතකොට මෙතන ඔක්කොම තියෙනවා රුපියල් 57800ක්. කොහොමද මාස 6කට සිගරට් බීමේ තරම? අපි කොච්චරනම් පුච්චලැද්ද මෙච්චර කාලයකට සිගරට් බීලා. අපි ඉතින් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මාර සල්ලියක් තමයි ඉතින් පුච්චලා තින්නේ.